හොඳයි. අද අපි කතා කරන්නේ අවුරුදු 45-50 පැන්න ඔයාලට ඉතා වැදගත් කාරණාවක්. ඒ තමයි ඔයාලගේ මුහුණේ රැලි වැටීම. නැත්තම් බෙල්ලේ රැලි වැටීම. ඒ කියන්නේ ඔයාලා දුකෙන් ඉන්නවා, සතුටෙන් හිටියත් දුකෙන් ඉන්නවා. කණ්ණාඩියෙන් මූල බැලුවම කිසිම ආත්ම තෘප්තියක් නැහැ. මිනිස්සු අහන ඔයා මොකක් හරි ප්‍රශ්නයකද ඉන්නේ කියලා. හැබැයි ඔයා ප්‍රශ්නක නෙමෙයි ඉන්නේ. ඉතින් ඒකට විසඳුම් තමයි අපි අද ડોક્ટર ශශාංක රත්නායකත් එක්ක කතා කරන්න යන්නේ. ඉතින් ඔබේ ආදරණීය වෛද්‍යවරයා ආයුබෝවන් ડોක්ටර්. ડોක්ටර් අවුරුදු 45-50 පැන්නාම සමහර අය සතුටින් හිටියත් දුකින් වගේ කනසල්ලෙන් ඉන්න වගේ පේනවා නිකන් සෑහෙන ප්‍රශ්න ගොඩක ඉන්න වගේ පේනවා. ඒ කියන්නේ හේතුව 45 ලංකාවේ ඇත්තටම ගොඩක්ම වෙලාවට අවුරුදු 50 පයින්න ඕනේ එන්න මේක. කියන්නේ නළලේ රැලි වැටෙනවා ඊළඟට ඇහැ දෙපැත්තේ රැලි වැටෙනවා ඊළඟට මේ නේසොලේබියල් ෆෝල්ඩ් කියන එක මේක ප්‍රොමිනන්ට්ලි පේන්න පටන් ගන්නවා. ඊට පස්සේ අපි මෙතන එල්ලා වැටෙනවා ජෝ ලයින් එක නැතු යනවා. මෙතන ඩබල් චින් නම් ගොඩක් අයගේ තියෙනවා. ඩබල් චින් එනවා. ඊට පස්සේ බෙල්ලේ හැම හිල් තත්ත්වයකටපත් වෙනවා. බෙල්ලේ රැලි පේනවා. සමහරවිට බෑන්ස් වගේ පේනවා. මේ ලොකු විශාල ප්‍රමාණයක වෙනස් වීම ඇති වෙනවා. එතකොට විශේෂයෙන්ම දැන් යට ඉදිමිලා වගේ අයි බෑග්ස් වගේ තියෙනකොට අඬල වගේ පේන්න පුළුවන්. එතකොට මේක මෙහෙම කොහොමද මුහුණ විකෘති වෙලා පේන්නේ? මෝඩ විකෘති වෙලාම නෙමෙයි මූණේ නිකන් අර කිසි ෆ්‍රෙෂ් ගතියක් නෑ නිකන් අර මොටිවේටඩ් ගතියක් නෑ නිකන් අප්සෙට් එකේ වගේ ඉන්නව තමයි පේන්නේ. අපි නිකන් ලොං ෆේස් දාගෙන ඉන්නවා කියන්නේ මේක එල්ලෙනකොට නිකන් දුකෙන් ඉන්නවා වගේ නිකන් අප්සෙට් එකේ ඉන්නවා වගේ තමයි බලන කෙනෙකුට පේන්නේ. මොකද එයා එහෙම නෑ. එයා සතුටින් ඉන්නේ. සමහර කට්ටිය ඔය කට්ටිය මම දැකලා තියෙනවා උදේට මම හිතන්නේ කියන්නේ කවුරු හරි කියලා වෙන්න ඇති. අයිස් මේ වතුරෙන් හොදන උදේට එක දේවල් කරනවා. ඉතින් අයිස් වතුරෙන් හොදනවා, ෆේස් යෝගා කරනවා, එක දේවල් කරනවා. ඉතින් මේ සඳහා විශාල විදිහේ විශාල ප්‍රමාණයක් ප්‍රතිකාරات කරනවා. ඉතින් PRP ගන්නවා, ලේසර්ස් අල්ලනවා, හයිෆු අල්ලනවා, ගොඩක් දේවල් කරනවානේ. ඒ නොන් සර්ජිකල් දේවල්. ඉතින් මේ මොන දේ වුණත් අපි මුලින්ම තේරුම් ගන්න ඕන මූණක් ඇයි වයසට යන්නේ කියලා. ඔව්. ඇයි මූණ වයසට යන්නේ? මූණ වයසට යන ප්‍රධාන හේතු තුනක් තියෙනවා. හරි පළවෙනි එක තමයි අපි දන්නවා මූණ වයස්ගත වීම අපි වයසට යනකොට අපේ හැමේ තියෙන thickness එක කියන්නේ අපි හැම ගත්තාම අපි චර්මයේ සහ චර්මයේ කියලා කොටස් දෙකක් තියෙනවා. මේකේ විශේෂයෙන්ම චර්මයේ කොටස ඩර්මිස් එකේ thickness එක අඩු වෙනවා. හැම තුනී වෙනවා. ඒක නවත්තන්න බෑ. ඒතකොට ඒක තුනී වීම එක එක්කිනාට වෙනස්. ඒක සමහරවිට සමහර අයගේ ජානමය තත්ත්වයක් හින්දා 50 දී හොඳට තියෙනවා. ඔව්. හොඳට තියෙන්න පුළුවන්. සමහරවිට 60 65 යනකොටත් හොඳට තියෙන අවස්ථා තියෙනවා. හරි. ඒතකොට සමහර අපි ඩර්මල් කොලජන් කට්ටිය හොගාලා කොලජන් බොනවනේ. ඒ කොලජන් බොන්නේ මේ ඩර්මල් තික්නස් එක තියාගන්න තමයි. ඉතින් ඒක පොඩ්ඩක් ඒකත් මිත්‍යාවක්. එහෙම වෙන්නේ නැහැ. කොලජන් බීව කියලා මේ ඩර්මල් තික්නස් එක මේන්ටේන් වෙන්නේ නැහැ. ඔව් ඒක ගැන තව පොඩි වෙලාවකින් කතා කරමු ડોක්ටර්. එතකොට ඊළඟ හේතුව තමයි මූණේ වොලියුම් එක අඩු වෙනවා. අපි සාමාන්‍යයෙන් අවුරුදු 45-50 යනකොට ගොඩක් වෙලාවට මේ කට්ටිය හෙල්ත් කොන්ෂස් වෙනවා. කියන්නේ සෞඛ්‍ය ගැන දැඩි අවධානයක් යොමු කරනවා. කියන්නේ කෑම ගොඩක් පරිස්සමෙන් කන්න පටන් ගන්නවා. කෙට්ටු වෙන්න උත්සාහ කරනවා. ජිම් යනවා. ඩයටින් කරනවා. ඒ දේවල් කරලා සාමාන්‍ය බර අඩු කරගන්නවා. ඒතර මේ බර අඩු කර ගැනීම එක්කත් මූණ කෙට්ටු වීමකට ලක් වෙනවා. ඒතර මූණේ තියෙන වොලියුම් එක අඩු වෙනවා. කලින් පිම්බිලා තිබිච්ච මූණ يعني අනවශ්‍ය විදිහට මේ බර අඩු කරගන්න ගිහිල්ලාද ડોක්ටර් නැත්තම් නෑ එහෙම නෙමෙයි. සාමාන්‍යයෙන් බර අඩු වුණත් සමහර අයගේ හොඳට ලස්සනට පිරිපුන් මූණ කෙට්ටු වුණොත් වයස්ගත පේනම පේන්න පුළුවන්. ලෙඩ ගතියක් පේන්න පුළුවන්. එහෙම නැත්තම් කනසල ස්වභාවයක් පේන්න පුළුවන්. දැන් ඊට අමතරව වයස්ගත වීමත් එක්ක වොලියුම් ලොස් එකක් වෙනවා. මේ අස්ථි සම්බන්ධයෙන් සහ මේ තියෙන මේදේ මූණේ තියෙන මේදේ කැපේ චීක් එකේ කම්මුලාශ්‍රිතව තියෙන මේදය ඒ වගේම මේ චීක් බෝන්ස් වල වොලියුම් එක යම් කිසි මට්ටමකට අඩු වෙනවා. එතකොට කිව්වොත් මහත් වෙලා හිටම නැති කෙනෙක් ගියුණත් මේක ග්‍රැජුවලි ක්‍රමයෙන් මේක ඇතුළට ගොඩක් කටි ඕක කියනවා අර මේ තරුණ කාලේ ඉඳලා පාවිච්චි කරපු ක්‍රීම් වර්ග හින්දා හොම් වෙනවා
ඒකෙන් දනිමෙන්ද මේක ස්වාභාවිකව සිද්ධ වෙන දෙයක් ඉතින් මේක අඩු වැඩි වශයෙන් හැමෝටම වෙනවා. සමහර අයගේ මේක ඉතාම පැහැදිලිව පේන්න පටන් ගන්නවා එකපාරටම. සමහර අයගේ ටික මේක වෙනවා. එතකොට ඉතින් අර ඒ වොලියුම් ලොස් එක කියන්නේ සමහරට මේ කොටස අඩුවීමක් එහෙම නැත්නම් ඊට අමතරව අස්තිමේ කොටස් වල වෙනස් වීමුත් අනුව මේක වෙනස් වෙන්න පුළුවන්. තුන්වෙනි එක තමයි ගුරුත්වාකර්ෂණය. අපි ගුරුත්වාකර්ෂණ අපි ඍජුකය පවත්වන හින්දා මේ ගුරුත්වාකර්ෂණ නිසා මේ අපේ තියෙන හැම සහ මේද පටක එල්ලා වැටීමකට ලක් වෙනවා. එතකොට ඒක නවත්තන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ කාලෙත් එක්ක එල්ලා වැටීම වැඩි වෙලා මේ ඒක ප්‍රොමිනන්ට්ලි පේන්න පටන් ගන්නවා. ඉතින් මූණේ රැලි ගත්තාම සමහරවිට අර මාංශ පේශි වල තියෙන අසමතික බව හින්දාත් ඒසිමෙට්‍රික් හින්දාත් මේක වෙන්න පුළුවන්. ප්‍රොමිනන්ට්ලි පේන්න සමහරවිට නාල් එක පැත්තක රැලි තියෙනවා. අනිත් පැත්තේ නෑ. එහෙමත් තියෙන්න පුළුවන්. ඉතින් මේ මූණ වයස්ගත වීම සඳහා අපි ප්‍රතිකාර කරනකොට තියෙන ප්‍රධානම කම්ප්ලේන් එක තමයි ගොඩක් දැන් මේවට විරුද්ධ කට්ටිය දැන් මොනවාද ඔකට කියන්නේ අපි ඉස්සෙල්ලා ප්‍රතිකාර ගැන කතා කරමු. කියන්නේ ගොඩක් කට්ටිය අපි මම දැකලා තියෙනවා ඉන්ජෙක්ෂන් ඔව් ඒක තමයි දැන් අපි මේකට ප්‍රතිකාර කරනකොට මේක කරන්න පුළුවන් ශල්‍යමේ සහ ශල්‍යමේ නොවන විදිහට කරන්නත් පුළුවන් මුලදී. එතකොට මේ සම්බන්ධයෙන් ගොඩක් අයගේ දැන් විශේෂයෙන්ම ෆේස් ලිෆ්ට් සැත්කම සහ නෙක් ලිෆ්ට් ෆේස් නෙක් ලිෆ්ට් එකට යන්නේ මේ සැත්කම සම්බන්ධයෙන් ගොඩක් දෙනෙකුට නිකන් අර මේක ලොකු බිල්ලෙක් මවන තත්ත්වයක් තියෙනවා. ඉතින් අර ඉස්සර කාලේ ඔපරේෂන්ස් කරලා අර මේ ඇදිලා ඔහම තියෙනවා විකෘති වෙලා තියෙන ෆොටෝස් දාලා මේක තමයි ෆේස් ලිෆ්ට් කරාම ඉන්නේ කියලා ඒ වගේ නිකන් අනවශ්‍ය බිල්ලෙක් මවන අවස්ථාත් සම්පූර්ණ මුණ විකෘති වෙනවා කියලා කියනවා කියන්නේ තියෙනවා. එහෙම ඉතින් ඉස්සර වෙලා තියෙනව නැත්තේ නෑ. ඉස්සර වෙලා තියෙනවා. මොකද ඉස්සර සත්කමකින් ඇත්තටම මේ හැම විතරයි ඇද්දේ. ඉතින් දැන් අපි මූණේ ඇති වෙන වෙනස් වීම අපි කියවනේ හැම තුනී වෙන එක ගුරුත්වාකර්ෂණයට එල්ලා වැටීම සහ වොලියුම් ලොස් එක සහ මාංශ පේශි වල අසමතුලිතතාවය ඉහිල්වීම මේ සියලු දේවල් වෙනවනේ. එතකොට මේ මාංශ පේශි වල ඉහිල්වීමක් වෙනකොට ඒ මාංශ පේශි වල ඉහිල්වීමට අපි ප්‍රතිකාර කරන්නේ නැතුව හැම විතරක් ඇද්දා කියලා හරියන්නේ නැහැ. එතකොට ඒක විකෘති ප්‍රමාණය විකෘති වීමක් තමයි වෙන්නේ. එතකොට ડોක්ටර් දැන් ඔය ඒ රෙඩි වෙట్లా තියෙන ප්‍රමාණය නැත්තම් ඇදිලා තියෙන ප්‍රමාණය අනුව මේ ඔබතුමා කිව්වා දැන් අර සර්ජරි එක කොටසක් තියෙනවා සර්ජරි කියලා අනිත් එක තමයි මේ වැක්ස් මේ ඉන්ජෙක්ට් කරනවා කියලා කිව්වම ඔව් දැන් මෙහෙමයි දැන් අපි දැන් ෆේස් ලිෆ්ට් එක වෙනයි දැන් මම කියවනේ දැන් මාංශ පේශි හිල්වීම සහ මේ එල්ලා වැටීම තියෙන එල්ලා වැටීම හැම වැඩිපුර එල්ලා වැටීමක් තියෙනවා අපි මේක යම් කිසි අදීමකට ලක් කරන්න ඕනේ. ඉතින් මේක අපිට මොනත් කන්නඩි ගාවට කියලා බලන්න පුළුවන්. මෙහෙම කරොත් අපේ ෆේස් එක ඕකේ වෙනවද නැද්ද කියලා. ඉතින් එතකොට දැන් සමහර අයගේ මෙහෙම කරොත් එහෙම පෙනුම අප්සෙට් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ නිකන් කැත වෙන්නත් පුළුවන්. ඒතකොට ඒගොල්ලොන්ගේ තියෙන මේ එල්ලා වැටීමට වඩා තියෙන්නේ වොලියුම් ලොස් එක තියෙන්නේ. ඒතකොට ඒ වගේ වෙලාවට ෆිලර් ඉන්ජෙක්ෂන්ස් පාවිච්චි කරලා කරන්න පුළුවන්. ඉතින් මේක සඳහා යම්කිසි පළපුරුද්දක් ඕන. මේක වර මේ සමහර අපි දන්නවා රූපලාවන්‍ය විශේෂඥයෝ කියාගෙන වෛද්‍යවරු ඉන්නවා ලංකාවේ. එහෙම දෙයක් නැහැ. ඒගොල්ලෝ කියනවා ඒගොල්ලෝ මම රූපලාවන්‍ය විශේෂඥයෙක්. ඒ රූපලාවන්‍යයට මේ දේ කරන්න බෑ. නෑ රූපලාවන්‍ය විශේෂඥයෝ කියලා જાතියක් නැහැ. ඒක නම ඔව්. එහෙම බෝඩ් සර්ටිෆිකේෂන් එකක් ලංකාවේ නැහැ. එහෙම මොනවත් ස්පෙෂැලිටි එකක් ඇත්තෙත් නැහැ. රූපලාවන්‍ය වෛද්‍ය හරි එහෙම නැත්නම් අර රූපලාවන්‍ය සඳහා අරක ඒක නැහැ. විශේෂෝනන්දුව එහෙම තියෙන වෛද්‍යවරු නැහැ. යන ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරු හෝ චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරු තමයි මේ සඳහා සාමාන්‍යයෙන් සුසුකම් ලත්තය. මේවා ට්‍රේනින් ජාත්‍යන්තර සහ දේශීය වශයෙන් අත්දැකීම් සහ පළපුරුද්ද තියෙන ඒ කට්ටිය. ඉතින් නිකන් පොඩි කෝස් එකක් කරලා දවස් 4ක 5ක කෝස් එකක් කරලා ඇවිල්ලා මම ඔක්කොම දන්නවා වගේ වැඩ කරන අය තමයි ලංකාවේ ඉන්නේ ડોක්ටර්ස්ලා. කරන්න දෙයක් නැහැ මේ කියන්න වෙන මොකද ජනතාව වෙනවත් කරන්න ඕනේ හින්දා. මාත් එක තරහවක් කමක් නැහැ. එතකොට ඒ කට්ටියට මේක හරියටම තීරණය කරගන්න බෑ. මේකට ෆිලර් එකක් ගහනවද මේකට ෆේස් ලිෆ්ට් එකක්ද කරන්න ඕනේ කියලා. ඒක තීරණය කරන්න අනිවාර්යයෙන්ම ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරු. එතකොට ඒක ඒ සඳහා පළපුරුද්දක් සහ මේ විෂය සම්බන්ධයෙන් අවබෝධයක් තිබිය යුතුයි. එතකොට සමහර වෙලාවට අපිට ෆිලර් ඉන්ජෙක්ෂන් එකක් ගහලා
මුල්ම අවස්ථාවේ විශේෂයෙන්ම අවුරුදු 45ට 50 කාලේ 50ට ඉස්සෙල්ලා වගේ ගොඩක් අයගේ ෆිලර් ඉන්ජෙක්ෂන් එකේ මේක කරමුද ෆිලර් ඉන්ජෙක්ෂන් එක ගහපුවාම හැබැයි ඉතින් ෆිලර් ඉන්ජෙක්ෂන් එක ගොඩක් වෙලාට අවුරුද්දෙන් අවුරුද්ද ගහන්න වෙනවා. අවුරුද්දෙන් අවුරුද්දට. ඔව් අවුරුද්දක් තමයි මේක ආයු කාලේ තියෙන්නේ. ඊට පස්සේ ආපහු ගහන්න ඕන. එහෙම නැත්තම් ඉතින් අර තිබිච්ච තැනට ආපහු වෙනවා. මූණ වැඩියෙන් වයසට යන්නේ නැහැ. තිබිච්ච තැනට ආපහු යනවා. කියන්නේ මූණ කොහොමත් අපිට වයසට යනවනේ. ඒ වයසට යන එක නවත්තන්න බෑ. එතකොට ඒ කියන්නේ ડોක්ටර් කොහොමද මේක කරන්නේ? කියන්නේ සර්ජරි කරනකොට කොහොමද කැපුමක් දාලා කරනවද? ඒතකොට කැපුම් පාරවල් කොහොම හිටීද? කොහොමද ලිෆ්ට් එකත් කමේ කැපුම් පාරවල් මෙහෙම ෆේස් ලිෆ්ට් එකක් කරනකොට අපි ෆේස් ලිෆ්ට් එකේ අර එල්ලා වැටෙන මාංශ පේශි දැන් අපි මූණ ගත්තාම මූණ හැම සාමට යටි මේද පටකයක් තියෙන. ඒ වගේම තියෙනවා ස්මෑෂ් ලේ කියලා එකක් තියෙන. කියන්නේ සබ්කියුටේනියස් මස්කියුලර් ඇපනියුරිටික් සිස්ටම් කියන්නේ ඒක තමයි අපි අර මූණේ ඉරියව් පවත්වන මාංශ පේශි ඔක්කොම එකට බැඳිච්ච කොටස. ඒතකොට ඒ ලේ එක ඇත්තටම අපි ඇතුලෙන් ටයිට් කරන එකක් තමයි කරන්නේ මේ ෆේස් ලිෆ්ට් එකත්. ඉතින් ඒක මේ සර්ජරි එක කරනකොට මූණේ ඉරියව් පවත්වන්න අදාළ වෙන ස්නායු වලට ඩැමේජ් එකක් වෙන්නේ නැති වෙන්න මේ සැත්කම කරන්න ඕනේ. ඒක තමයි මේ සැත්කමේ තියෙන ප්‍රධානම අභියෝගය. ඔව්. ඒතකොට ડોක්ටර් මේ අහලා තියෙනවා අර මොකද්ද ඉන්ජෙක්ට් කරන ලික්විඩ් එකක් පුරවනවා කියලා මොකක් හරි. ඔව් අර ලික්විඩ් ඒකද ෆිලර්ස්නේ. ඔව් ලික්විඩ් ෆේස් ලිෆ්ට් කියලා කියනවා සමහර අය. එහෙම කියලා ප්‍රොමෝට් කරන්න හදනවා. කියන්නේ ෆිලර් ඉන්ජෙක්ෂන්. ෆිලර් ඉන්ජෙක්ෂන් ගහලා මූණේ අර වයස්ගත පෙනුම අඩු කරන්න පුළුවන් කට්ටිය ඉන්නව නැත්තේ නෑ. එතකොට හැබැයි ඒකේ ඉෆෙක්ට් එක තියෙන්නේ අවුරුදු සමහරලාට දැන් මගේ ගාවට ආවත් මුල්ම අවස්ථාවේ අවුරුදු 40යි 45යි අතර එහෙම නැත්නම් සමහරලාට 45යි 50යි අතර ගොඩක් වෙලාට මම ෆිලර්ස් ගහන්න කියලා කියන මොකද ඒකට සත්කමක් කරන තරමටම මූණ එල්ලා වැටීමක් නෑ. එතකොට දැන් සත්කමක් කරොත් කොච්චර කාලයක් මේ ඒක සාමාන්‍ය සත්කමක් කරොත් අවුරුදු 8ක් 10ක් විතර ඉෆෙක්ට් එක තියෙනවා. සාමාන්‍ය බටහිර රටවල වල අවුරුදු 50න් 60න් අවුරුදු 70න් ෆේස් ලිෆ්ට් සත්කම් 3ක් කරන අවස්ථා තියෙනවා සමහරලාට. අවුරුදු 70න් කරගන්න ඇත් ඉන්නවා. 50න් කරලා 60න් කරලා 70න් කරගන්න ඇත් තියෙනවා. ස්පෙෂලි අපි ගත්තොත් සෙලිබ්‍රිටිස්ලා එහෙම නැත්නම් මේ මූණේ පෙනුම ඉතා වැදගත් කට්ටිය ඉන්නවනේ. කට්ටිය මේ වගේ සත්කම් වලට යමු. දැන් එතකොට ડોක්ටර් ඔව් එතකොට අපි කවුරුත් අපි දැනගන්න ඇහුවොත් එහෙම අපේ මේ කියන්නේ කොහෙද මේ කොයි විදිහටද අපි වෙනස්කම් ඇතිලා තියෙන සමහරකට දන්නෙත් නැහැ. ඉතින් මේ වයසත් එක දැන් මුණ බල දන්නෙත් නැහැ. සමහර කට්ටිය කියන්නේ කොයි දිශාවද පුළුවන්. ඒ කියන්නේ බූරේ සමහර තැන් වලට පුළුවන්ද සමහර තැන් වලට බැයිද. ඊළඟ බෙල්ලේ මේ විදිහට පොඩි රැලි වගේ තියෙනවා. පොඩි සම්පූර්ණයෙන්ම අර ඒ සියල්ලම හදන්න පුළුවන්ද ડોක්ටර් නැත්තම්? ඔව් සියල්ල හදන්න පුළුවන්. සම්පූර්ණ තරුණ පෙනුම ආප ගන්න පුළුවන්. කියන්නේ අවුරුදු 20 25 හිටියා වගේ මූණ ගන්න පුළුවන්ද ડોක්ටර්? කියන්නේ දැන් ඕකනේ අහන ප්‍රශ්න කට්ටියගේ. කියන්නේ අපිට මේ ගානට අපිට ගන්න පුළුවන්ද මූණ? මෙහෙම ප්‍රශ්නයක් අහන්නම් මම. අපි හිතමු ඔයා දන්න නැත්නම් සිතත්ම ගන්නකෝ. හරි. ඔයාගේ අපි හිතමු දැන් අවුරුදු 50ක් වගේ ගියපුවම ඔයාගේ මූණේ යම්කිසි වෙනස් වීමක් එනවා. ඔයාගේ වයස පේන්න පටන් ගන්නවා. එතකොට එදාට ඔයාට අවශ්‍ය ඔයාගේ වයසට අදාළව සම්භාවනීය ලෙස පේන්නද එහෙම නැත්නම් අවුරුදු 25ක පෙනුමක් එන්නද ඔයාට අවශ්‍ය? සාමාන්‍ය සම්භාවනීය පෙනුමන්නේ ඒ වයසට අදාළව අපි බලාපොරොත්තු වෙන්නේ. බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැතුව මේ අපි ප්ලාස්ටික් සත්කමකින් අපි කිසිම දවසක අවුරුදු 50ක් කෙනෙක් 25ක් කෙනෙක් කරන එක ජෝක් එකක් වෙනවා. එතකොට එහෙම කරන්න කිව්වොත් එතකොට ඒක අස්වාභාවික පෙනුමක් එනවා සහ ඒක මේ කිසි කොහෙත්ම ගැලපෙන්නේ නැහැ. ඉතින් මේක කරන්නේ අපි සත්කම් සහ ෆිලර් ඉන්ජෙක්ෂන් සෑම දෙයකින්ම කරන්නේ සම්භාවනීය ලෙස වයසට යamak මිසක් මේක මේ තරුණ කරන්න රිවර්ස් ඒජින් ට්‍රීට්මන්ට් එකක් නෙමෙයි. යන්නේ ඒක ඉතාම වැදගත්. ඔව් අනිවාර්යයෙන්. ඒ කියන්නේ මේක ඔයාලා හිතන්න එපා මේක අපි අවුරුදු 45යි 50යි අපේ 20 තිබ්බ මූණ ආපු මෙතනට ගන්න පුළුවන් මේ 20 මූණ આવොත් එහෙම ඉතින් ඊට පස්සේ ඔක්කොම පාර්ට්නර්ස් අත් වෙනස් කරන්න ඊට පස්සේ. මූණ විතරයි නේ හැබැයි 20 ගන්න පුළුවන්. අනිත් ඒවා ඔක්කොම ගන්නත් බෑ. ක්‍රියාකාරී අවයව ගන්න අමාරුයි. එතකොට ડોක්ටර් ඔතන තව ප්‍රශ්නයක් එනවා. ඒක අපි වැඩි කතා නොකරෙමු. ඔක ડોක්ටර් මම කියන්නේ දැන් සමහර කට්ටියක දැන් මූණ අපි හැදුවා. ඊට පස්සේ යාට දැන් අපි කිව්මු අත් කොට මේ ටී-ෂර්ට් එකක් හරි මොකක් හරි දාන්න මාරේ මොකද ඒත් එක්කම අතේ හැමත් පොඩක් රැලි ගැටිලා ගතියක් තියෙනවා. ඒතර ඔය දෙක බැච් කරන්නේ කොහොමද? ඒ කියන්නේ එහෙමත් පුළුවන්ද අතිත් පුළුවන්ද ඒ වගේ කරන්නේ ડોක්ටර්? එහෙම කරන්නේ නැහැ නේ ડોක්ටර්. නෑ මෙහෙමයි. ඉතින් අතේ රැලි ස්වභාවයක් තියෙනවා අපිට ෆැට් ට්‍රාන්ස්ෆර් එකක් කරලා මේව හදන්න පුළුවන්. අපි
ෆැට් ඉන්ජෙක්ෂන් එක නැනෝ ෆැට් ට්‍රාන්ස්ෆර්ස් තියෙන මයික්‍රෝ ෆැට් ට්‍රාන්ස්ෆර්ස් තියෙන ඒ වගේ මේ අත්වලේම විශේෂයෙන්ම මේ අතේ උඩ කොටසේ රැලිවැටීමක් තියෙනවා ඒව හදන්න පුළුවන් ඒව ඉතාල අමාරු සැත්කම් නෙමෙයි ෆේස් ලිෆ්ට් සැත්කම කියලා කියපුවාම මේක ටිකක් තරමක් සංකීර්ණ සැත්කමක් සහ සංකීර්ණවට වඩා මේක ඉතක් සූක්ෂමව කරන්න ඕන දෙයක් මේකනේ ආවට කියලා කරන්න බෑ මොකද මේ සැත්කමේදී අර මූණේ ඉරියව් පවත්තන මාංශ පේශී වලට යන ස්නායු ඩැමේජ් වෙන්න පුළුවන් හරියට දන්නේ නැතුව කරනවා. ඒක ડોක්ටර් කියලා අපි කිව්මුකෝ ඒක ලොකු ප්‍රශ්නයක් නේ. ඒක අපි කිව්මු hina වෙනවා කියලා. එහෙම වෙන්න පුළුවන්. ඒකින්ද තමයි මේ ෆේස් ලිෆ්ට් සැත්කම හරියටම දන්න කෙනෙක් ලව කරන්නේ. ඒක තමයි ලොකුම ප්‍රශ්නේ කියලා අපි hina වෙනවා. අපි කරලා ඉවරලා අපි කලින් සිතුවිලි අනුවම ඒ ස්නායු වලටම දීලා අපි hina වෙනවා. හැබැයි එළියෙන් පේන්න පුළුවන් නිකන් වෙන විකෘති මේ මුණ එහෙම වෙන්නේ නැහැ. හරියට කරොත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ හරිම මේ හරියට ප්ලාස්ටික් සැත්කමක් කරොත් ෆේස් ලිෆ්ට් සැත්කමක් කරොත් ඔයාව ළඟින්ම දන්න කට්ටියටත් හිතා ගන්න බෑ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඒක තමයි සාර්ථක සැත්කම. අපි දැන් ෆිලර් ඉන්ජෙක්ෂන් එකක් ගහපුවාම බෝටොක්ස් ඉන්ජෙක්ෂන් එකක් ගහපුවාම මෙයාට ඉන්ජෙක්ෂන් එකක් ගහලා මෙයාට මොකක්ද ට්‍රීට්මන්ට් එකක් කරලා කියලා ඔයාගේ ළඟින්ම ඉන්න කෙනෙකුටත් කියන්න බැරි නම් කියන්න බෑ. හැබැයි වෙනසක් තියෙනවා. මෙයා දැන් සතුටෙන් වගේ පේනවා. මෙයානේ හෙයාර් ස්ටයිල් එක වෙනස් කරලා වගේ කියලා ඉතින් මොකක් පොඩි ගව සම්පන්න ගතියක්. මොකක් පොඩ්ඩක් පොඩි ෆ්‍රෙෂ් ගතියක් තියෙනවා. මොකක් හරි කවුරු හරි පාර්ට්නර් කෙනෙක් හම්බෙලා දන්නෙත් නෑ. මොකක් හරි නැත්තම් මොකක් හරි වෙලා දන්නේ නෑ කියලා වටේ යටි හිතන හැබැයි සත්කමක් කරලා කියලා හිතෙන්නේ නෑ. එහෙම නැත්නම් ෆිලර් ඉන්ජෙක්ෂන් මෙයාගේ මූඩ් චේන්ජ් එකක් වෙලා කියලා පේනවා. එහෙම තමයි හිතෙන්නේ. ඒක තමයි ඊටම වැදගත් දේ. එතකොට අපි දන්නවා සමහර වෙලාවට අපි සෙලිබ්‍රිටිස්ලා ඉන්නවා. ඒගොල්ලෝ ඔය ෆිලර් ගහගත්තා මේ තැන් ගුලි ගුලි වගේ තියෙන අපි දැකලා තියෙනවානේ. ඒ අර අනවශ්‍ය විදියට කරන්න කියලා කියන්නේ සුදුසුකම් නැති පළපුරුද්දක් නැති කෙනා අය ලව ගහගෙන තමයි එහෙම වෙලා තියෙන්නේ. ෆේස් ලිෆ්ට් සත්කම වුණත් එහෙම තමයි. ඒතකොට මේ සත්කම කරපුවාම මේ කෙනා අවුරුදු 20 වෙන්නේ නැහැ 25 වෙන්නේ නැහැ. යාගේ මූණේ තියෙන අර කාන්තිමත් ස්වභාවය එහෙම නැත්නම් දීප්තිමත් ස්වභාවය මෙයාගේ තියෙන පෞරුෂය ඒක තමයි වැඩි වෙන්නේ. ඒක තමයි මේ සත්කම කරන්න ඕනේ. එහෙම නැතුව තරුණ වෙන්න කරන්න බෑ. ඉතින් එහෙම රිවර්ස් ඒජින් එහෙම ක්‍රමයක් නැහැ. ඒක දැන් තව කෙනෙක්ට කියන්න පුළුවන්. ඇයි අපි අවුරුදු 45 දී වගේ දෙයක් කරන්නේ? දැන් ඒ අවශ්‍ය කියන්නේ ඒ පුද්ගලයාට අවශ්‍යයි. හැබැයි බාහිර පුද්ගලයෝ කියන්න පුළුවන් අපි කිව්ව හස්බන්ඩ්ට හරි කියන්න පුළුවන් නැත්නම් තව ළමයින්ට කියන්න පුළුවන් ඇයි අම්මේ වාව කරගන්නේ? දැන් ඕන්නේ නැහැ නේ. ඉතින් වයසයින් ඔයා මේ වගේ ඒවා ඉතින් කතා සාමාන්‍ය. ඔව් ඉතින් මෙහෙමයි ඉතින් තමයි අවශ්‍ය නැත්නම් අවශ්‍ය නැහැ. ඉතින් අවුරුදු 45න් 50න් පස්සේ මේ තපසට යනවා නම් ඉතින් ඒක කමක් නැහැ. ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඉතින් නේ ඒක තමන්ගේ කැමැත්තනේ. ඒතකොට එහෙම නෙමෙයි සාමාන්‍යයෙන් දැන් අවුරුදු 50 කියලා කියන්නේ සමහර වෙලාවට කෙනෙක්ගේ මැක්සිමම් පර්ෆෝමන්ස් එක කියන්නේ හොඳම කාලේ. ඒ කියන්නේ ඉගෙනගෙන එතකොට සියලු අත්දැකීම් සමග හොඳටම පර්ෆෝම් කරන කාලේ. අවුරුදු 50 කියන්නේ සාමාන්‍ය. ඒකට ඒ අවුරුදු 50ක අතරේ යාගේ මූණේ බාදියා බලපුවා මූණ නිකන් ඉදිමිලා හරි මූණ නිකන් එල්ලිලා හරි එහෙම තියෙනවා නම් එයාගේ පර්ෆෝමන්ස් කියන දේ මේ වගේ තාක්ෂණය තියාගෙන මේ වගේ දේවල් තියාගෙන අපරාධ මොකටද මේ කැත වෙලා ඉන්නේ. ඉතින් ඒක තමයි අපිට ඒක ඉතින් එහෙම කරගන්න එක කිසිම වැරද්දක් නැහැ. ඉතින් හැබැයි හරියට කරගන්න ඕන. හරියට දන්න කෙනෙක් ලව්ව කරගන්න ඕනේ. එහෙම නැතුව ආවට ගියාට කරලා හරියන්නේ නැහැ. ඒතකොට දැන් මේ සඳහා තියෙන ප්‍රතිකාර ගත්තොත් අපි දන්නවා ත්‍රෙඩ් ලිෆ්ටිං කරනවානේ. දැන් ත්‍රෙඩ් ලිෆ්ටිං වලින් මේකේ මූණේ කරන්න පුළුවන් ඇත්තටම මූණේ ෆේස් ලිෆ්ට් එකකින් කරන අර ස්මෑෂ් ලේග කියලා මම කිව්වේ. කියන්නේ මූණේ මාංශ පේශීකට සම්බන්ධ වෙලා තියෙන පටක් කොටසක් තියෙනවානේ. ඒ පටක් කොටස අදින්න බෑ. අපි ත්‍රෙඩ් ලිෆ්ට් එකදී කරන්නේ ත්‍රෙඩ් එක දාන්නේ හැමේ ඔය චර්මයේ හරහා තමයි දාන්නේ. එතකොට ඒකෙන් වෙන්නේ මේ චර්මයේ යම්කිසි මට්ටමකට ඝනකම් වීමක් තමයි වෙන්නේ. එතකොට හැම ඒක සති කීපයක් යනකොට කොලජන් ඉන්ඩක්ෂන් එක යම්කිසි මට්ටමකට ස්කින් එක පොඩක් තික් වීමක් වෙනවා. යම්කිසි මට්ටමකට. ඒකෙන් පොඩි ඉෆෙක්ට් එකක් ගන්න බැරි කමක් නෑ. හැබැයි අපේ රටේ ඉන්න කට්ටියට මේකේ තියෙන ඉෆෙක්ට් එක ඊටාම අවමයි කියලා තමයි මට කියන්න තියෙන්නේ. එතකොට ඒක සාමාන්‍යයෙන් දැන් මේක ගොඩක් ප්‍රසිද්ධ කොරියන් ත්‍රෙඩ් ලිෆ්ටිං කියලා තමයි කියන්නේ. ඒගොල්ලෝ තමයි මේක ඇත්තටම ඉන්වෙන්ට් කරේ. එතකොට ඒගොල්ලොන්ගේ හැමට මේක ගැලපුණාට අපේ හැමට සමහරට ගැලපෙන්නේ නැහැ. අපි ඇත්තටම අපි හිතන තරම් මේකක් එන්නේ නැහැ. අපි දන්නවා සාමාන්‍යයෙන්
ජපානයේ කොරියාවේ වගේ රටවල් වල කෙනෙක්ගේ මූණ දිහා බලලා වයස කියන්නම අමාරුයි නේ. සාමාන්‍යයෙන් අවුරුදු 60ක වගේ ඉන්න කෙනෙකුත් පේන්නේ සමහරවිට අවුරුදු 30ක් වගේ පේන්නේ. ඉතින් මොකද ඒගොල්ලන්ගේ මූණ එච්චර වයසට යන්නේ නැහැ. ඒකද ඒගොල්ලන්ගේ පොඩි සටල් ඩිෆරන්ස් එකක් බොහොම සියුම් වෙනස් වීමකින් මේ කියන්නේ ත්‍රෙඩ් ලිෆ්ට් එක අර පොඩ්ඩක් ගණකම් වුණා. අපේ මේ හොඳට එල්ලවට මේක ත්‍රෙඩ් එකකින් උස්සන්න පුළුවන් කියලා මේ මිනිස්සු රවට්ටන මේ රූපලාවන්‍ය වෛද්‍යවරු නැතුව නෙවෙයි. දැන් ડોක්ටර් මම දැකලා තිනවා අර මේ කොලෙජන් අර මේ පේපර්ස් වගේ තියෙනවා. ඔය මූණේ තියෙනවා. මම දැකලා තියෙනවා මෙහෙම මූණේ තියෙන ඒක ඕම මේ නැති වෙලා මම ඇබ්සෝබ් කරගන්නවා වගේ පෙන්නනවා. ඊට පස්සේ පහුවදාට හොඳයි කියලා පෙන්නනවා. ඉතින් මේ කියන්නේ මම කියන්නේ නෑ ඒක සුන්දර සිහිනයක් ඉතින්. හොඳ කරන්න පුළුවන් ද ડોක්ටර් මං එහෙම කරන්න පුළුවන් නේද මේ එහෙම දේවල් තියෙන්න ඕනේද? ඕනම කෙනෙකුට සිහිනයක ජීවත් වීමේ අයිතිය තියෙනවා නේද? අපිට මොකුත් කියන්න බෑ. දැන් සිහිනයක ජීවත් වෙලා සිහින ලෝකයක ඉඳලා සිහිනයෙන්ම සල්ලි නාස්ති කරගත්තාම වැඩේ කියන්නේ අර අඩු බජට් වලට ගිහිල්ලා මේ එහෙම තමයි ගොඩක් අය කරගන්නේ. ඉතින් එහෙම කරගෙන ඉතින් ත්‍රෙඩ් ලිෆ්ටිනුත් කරගෙන තමයි ත්‍රෙඩ් එක අපේ සමහරවිට ඉන්නවා මේ කාන්තාව මේ අවුරුදු 30 නුත් ත්‍රෙඩ් ලිෆ්ට් කරන කට්ටිය ඉන්නවා. තේරුමක් නැති දේවල්. තමන් කල යුත්තේ මොකද්ද කෙනෙකුට කල යුත්තේ මොකද්ද නැත්තේ මොකද්ද කියලා හරියටම දන්නේ නැති වෛද්‍යවරු තමයි උනන්දු ඇති කරනවනේ කට්ටිය. ඔව්. ඉතින් මේක දැන් මේක ඇවිල්ලා බිස්නස් එකක් නේ. වෛද්‍යවරුන්ට තියෙන උනන්දු ඇති කරගන්න අරවත් උනන්දු ඇති කරනවා ඊට පස්සේ. නෑ ඉතින් මේ ප්‍රතිකාර හරියට කරනවා නම් මේ ප්‍රශ්න ඇති වෙන්නේ නෑ. ඉතින් තමන් දැනගෙන කරන්න ඕනේ. ඉතින් වෛද්‍යවරයා වුණත් මේ සම්බන්ධයෙන් අවබෝධයක් නැතුව කරන්න ගිහපම තමයි මේ ප්‍රශ්න ගොඩක් ඇති වෙන්නේ. ඉතින් ඒක අනිවාර්යයෙන්ම ඉතින් ඒ කියන්නේ අපි මේ කතා කරන යන වැඩසටහන කීපෙදීම අපි කතා කරන්නේ ඇත්තටම මේ ප්ලාස්ටික් සර්ජරි මෙන්න මෙහෙම දේවල් කරන්න පුළුවන්. මෙන්න මේ ඇඟට මෙන්න මෙහෙම දේවල් කරන්න පුළුවන්. තරුණ කරන්න පුළුවන් කියලා අපි නිරන්තරයෙන් කතා කරන්නේ. ඒක ආරක්ෂාවත් එක්ක. ඒ කියන්නේ නිවැරදි වෛද්‍යවරයෙක්ගෙන් ඒ උපදෙස් අරගෙන තමයි අපි මේ දේවල් කරන්න ඕනේ. නැත්තම් අමාරු වෙටනවා කියලා තමයි අපි මේ කියන්නේ හැම වෙලේම. මේක නැත්තම් කියන්නේ අපි විහිං තරුණ වෙන්න අපි ඒක ගැන කතා කරනකොට ෆේස් ලිෆ්ට් එක ගැන කතා. ඔව් නැත්තම් ඒකද කියනවා. කතා කරන්න ගොඩක් දේවලුත් තියෙනවනේ. එතකොට දැන් අපි මූණේ වෙනස් වීම ගත්තොත් එහෙනම් මූණේ වෙනස් වීම අපි දන්නවා වයසට යනකොට අර ගුරුත්වාකර්ෂණ ඇහිබම් පාත් වෙන්න පුළුවන්. ඊළඟට මේ උඩු ඇසිපියේ සමහරට මේ හැම මෙහෙම එල්ලා වැටෙන්න පුළුවන්. සමහරට ඒක ගොඩාක් આવොත් මේ අපේ දෘෂ්ටිපතේ අඩු වෙන්නත් පුළුවන්. සමහර අයගේ අපි දැකලා තියෙනවා මේක මේ එල්ලා වැටලා එහෙම භාගයක් වෙලා තියෙන කට්ටිය මෙහෙම ඉන්නේ. හරිද? කට්ටියගේ දෘෂ්ටිපතය එතකොට මේ ඔපරේෂනේ සරල සත්කමකින් ඒ කොටස වැඩිපුර එල්ලා යන කොටස අයින් කරපුවාම දෘෂ්ටිපතයත් වැඩි වෙනවා. හොඳට පේන්න පටන් ගන්නවා. ඔය නල්ලේ රැඩ වැඩිමත් අර මෙහෙම ඒ නල්ල රැලි වලට නම් ඉතින් සාමාන්‍ය බෝටොක්ස් ඉන්ජෙක්ෂන්ස් තමයි ගහන්නේ. හැබැයි මේ හිබම් පාත් වෙන එක සත්කමකින් හදන්න පුළුවන්. මෙතනින් කට් එකක් දාලා හදන්නත් පුළුවන්. කොණ්ඩේ තියෙනවා නම් කොණ්ඩේට පිටිපස්සෙන් දාලා හදන්නත් පුළුවන්. එතකොට මේ මෙතන දාන කැපුමෙන් මේවා එළියට පේන්නේ නැති වෙන්න දාන්නේ. මෙතන දානක යටි හිබෙම මේ කරන එක අපි දාන්නේ සාමාන්‍ය මේ යටින්ම දාන්නේ. කියන්නේ හරියටම අර අයිලෑෂස් තියෙන තැනින් දාන්නේ. ඒක කෙනෙකුට ළඟටම ඇවිල්ලා බැලුවත් කට් එකක් දාලා කියලා හොයන්න බෑ සනිපුණාට පස්සේ. එතකොට ඊළඟට මෙතන ලේසොලේබියල් ෆෝල්ස් සහ මේ ජෝ ලයින් එක ජෝල්ස් ඒවා ටික හදන්න මුලදී ෆිලර් ඉන්ජෙක්ෂන්ස් වලින් පුළුවන්. හැබැයි ගොඩක් එල්ල වෙනවා නම් අනිවාර්යෙන් ෆේස් ලිෆ්ට් සෙට්කමකට යන්න වෙනවා. එතකොට ෆේස් ලිෆ්ට් එකයි නෙක් ලිෆ්ට් එකයි කියලා දෙකක් තියෙනවා. එතන ගොඩක් අයට මේකත් පැටලෙනවා. දැන් සමහරව හිතාගෙන ඉන්නවා මේ මට ෆේස් ලිෆ්ට් එකක් විතරක් කරමු නෙක් ලිෆ්ට් නම් ඕනේ නැහැ. එහෙම නැත්නම් මට නෙක් ලිෆ්ට් විතරයි ඕන ෆේස් ලිෆ්ට් ඕනේ නැහැ. දැන් ෆේස් ලිෆ්ට් එකට ගොඩක් ලංකාවේ ගිහලා තියෙන මෙතනින් අර දාන කට් එකට කැමති නැහැ. ඒ අර කලින් තියෙන පින්තූර වල අර මේකත් පෙන්නලා තියෙනද මේ ෆේස් ලිෆ්ට් එකට විරුද්ධව කතා කරන අර කොකාකෝලා වලට විරුද්ධව කතා කරනවා වගේ හැමෝම කොකාකෝලා බොනවනේ. හැබැයි කොකාකෝලා වලට විරුද්ධව මොන තරම් වීඩියෝස් තියෙනවද නේ? ඒ වගේ මේක අර ඉස්සර දේවල් ටිකක් අල්ලගෙන මේක සමහරලාට සුදුසුකම් නැති කෙනෙක්. නමුත් හරි විදියට කරනද ඇත්තටම මෙතන ස්කා එකක් පේන්න හේතුව මේ ගොඩක් ඇදලා මැහුවොත් අපි දැන් අර මං කිව්වේ ස්මෑෂ් ලේ එක කියලා. ස්මෑෂ් ලේ එක නේ අපි ටයිට් කරන්නේ. ස්මෑෂ් ලේ එක ටයිට් කරපුවම අර මාංශ පේශි වල තියෙන හිල් භාවය මේවල මේක ෆේස් ලිෆ්ට් එක වෙනවා. එතකොට අපි හැම අදින්නේ නැහැ ඇත්තටම. හැම ඊටාම සියුම් විදිහට මේවා කරලා තමයි මේ වැඩිපුර තියෙන ටික අයින් කරන්නේ. මේ හැම පුළුවන් තරම් අදින්නේ නැහැ. ඒතකොට නැත්තම් hina වෙනකොට මේ හැම මූණ එක පැත්තට යන්නේ. අපි ගොඩක් ඇද්දොත් එහෙම කරන්නේ. එතකොට හැම ගොඩක් ඇදලා මහන්න නැති වුණා මෙතන එන ස්කා එක පේන්නේ නැහැ. මේක අනිත් එක මෙතන තියෙන
නැචුරල් ක්‍රීස් එකක් තියෙනවා. ඒකට ප්ලේස් කරලා හරියට දාන්න දාලා මේ කන පිටිපස්සෙන් එහෙම යන්නේ කට් එක. මේකට ඉතින් සිලිකන් ජෙල් එකක් ගාපුවාම සාමාන්‍ය ලේස අල්ලන්නත් ඕනේ නැහැ. සිලිකන් ජෙල් එකක් ගාපුවම ඒ වයසේදී සාමාන්‍ය ස්කාස් එන්නේ නැහැ. අවුරුදු 55 60 50න් පැන්නට පස්සේ සාමාන්‍ය මූණේ එහෙම ලොකුවට කැලල් හිටින්නේ නැහැ. මොකද අපේ ඒ කාලේට සාමාන්‍යයෙන් කෙනෙක්ගේ කැලලක් එන්නේ මේ හැම ක්‍රියාකාරීත්වයෙන් හින්දා. මම දැන් තරුණ කාලේ හැම හරිම Java සම්පන්නයි. ඉතින් තුවාලයක් ආපුවම මේක ටක් ගාලා සනීප කරලා පෙන්නන්න හදලා ටක් ගාලා සනීප කරන්න ගිහපුවාම වැඩිපුරෙන් කොළජර හැදෙනවා. වයසට යනකොට එම නැහනේ. මේකත් ඉතින් ගානට තමයි වෙන්නේ. පරිස්සමට හිමීට තමයි වෙන්නේ හැමදේම වගේ. එතකොට මේකත් පරිස්සමට හිමීට තමයි ස්කා එකේ ඉන්නේ. ඒකින්ද ලොකුවට ස්කා එකක් එනවා කියලා නගම පුරුරයන් අවශ්‍ය බියක් තමයි තියෙන්නේ. ඒක වෙන්නේ නැති දෙයක් ඒක. හරි ඩොක්ටර් දැන් ඕකේ අපි දැන් බලන්නේ අපි කිව්ව දැන් ඩොක්ටර් කතා කරා නෙක් එක නෙක් ලිෆ්ට් එක ගැන කතා කරා ෆේස් ලිෆ්ට් එක ගැන කතා කරා. ඕක ඩොක්ටර් කියන්නේ වෙන වෙනම කරන්න පුළුවන්ද එකට කරන්න පුළුවන්ද කොහොමද ඩොක්ටර් මේක? ඔව් ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්න මම අර කිව්වේ මේ නෙක් එක මගේ නෙක් එක විතරයි ප්‍රශ්නේ. මගේ ෆේස් එක විතරයි ප්‍රශ්නේ. මම නෙක් ලිෆ්ට් එකක් විතරක් කරලා දෙන්න. මට ෆේස් ලිෆ්ට් එකක් විතර කරලා දෙන්න එහෙම කියනවා. එතකොට එහෙම සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් ඕනම කෙනෙක්ගේ මූණ වයසට යනකොට බෙල්ලත් වයසට යනවා යම් කිසි මට්ටමකට. දැන් මූණ අපි ටයිට් කරපුවාම බෙල්ල එක පේන්න පුළුවන්. ඒක එතකොට මේ දෙකම එකට කරන එක තමයි සාමාන්‍ය සාර්ථක. සමහර අයගේ බෙල්ලේ ලොකු වෙනස්කමක් නොවෙන්න පුළුවන්. හරිද? ඒ වුණාට සාමාන්‍ය අපි ෆේස් ලිෆ්ට් එක කරනකොට අනිවාර්යෙන් මේ බෙල්ලේ යට කොටස අනිවාර්යෙන් අදින්න නැතුව ෆේස් ලිෆ්ට් එක කරන්න බෑ ඉතින්. නෙක් ලිෆ්ට් එක විතරක් කරනකොට මෙතන මේ හරිය අදින්න නැතුව නෙක් ලිෆ්ට් එක කරන්න බෑ. එතකොට කොහොමද සාමාන්‍ය කම්බයින් ප්‍රොසීඩියර් එකක් තමයි යන්නේ. සමහර අයගේ ඔව් සාමාන්‍යයෙන් දෙකම එකට තමයි කරන්න ඕනේ වදාළ සාර්ථක විදිය. ඉතින් සමහර වෙලාවට සමහර අයගේ මූණේ උඩ කොටස ලොකුවට වයසට ගිහිල්ලා නැහැ ලොකු වෙනස් වීම ඇති වෙලා නැහැ. ඒ වගේ වෙලාවට නෙක් ලිෆ්ට් එකයි ලෝවර් ෆේස් ලිෆ්ට් එකක් විතරක් කරලා එහෙම ෂේප් වෙන්න පුළුවන් අවස්ථාවක් තියෙනව නැත්තේ නැහැ. නමුත් සාමාන්‍යයෙන් මේ දෙකම එකට තමයි යන්නේ. දැන් තමයි හොඳම ප්‍රශ්නේ ඩොක්ටර්. ඒ කියන්නේ කට්ටිය තියෙන ප්‍රශ්නේ තමයි මොකද්ද මේ කියන්නේ මේක සර්ජරි කරන්න කොච්චර කාලයක් යනවද? අපි කොච්චර කාලයක් මූණ වහන් ඉන්න වෙනවද? කොහොමද ඩොක්ටර් මොකද්ද මේක? ඒක තමයි මේකේ තියෙන ලොකුම ප්‍රශ්නේ. එතකොට දැන් සාමාන්‍යයෙන් ෆේස් ලිෆ්ට් සෙට් කරනකොට ගොඩක් දෙනෙක් ඉන්නේ නැත්තේ මේ හේතුව හින්දා මේක කරපුවාම මූණ ඉදිමීමකට ලක් වෙන්න පුළුවන්. ඒ වගේම සමහර වෙලාවට අපි අන්ඩයි ඔපරේෂන් එකක් කරොත් මේ හරි බෲස් එකක් එන්න පුළුවන්, රතු පාට එන්න පුළුවන්, ලේ පිරෙන්න පුළුවන්, ඉදිමෙන්න පුළුවන්. ඉතින් මේවා ඔපරේෂන් එකෙන් පස්සේ අපි අයිස් තියලා ඊට පස්සේ ලිම්ෆැටික් මසාජ් ටෙක්නික්ස් කරලා ඊට වගේම ප්‍රෙෂර් ගාමස් පාවිච්චි කරලා මේක කන්ට්‍රෝල් කරනවා. සහ සමහරලාට ඖෂධ මගිනුත් මේක කන්ට්‍රෝල් කරන්න පුළුවන්. එතකොට දල වශයෙන් කිව්වොත් සාමාන්‍යයෙන් ෆේස් ලිෆ්ට් එකක් කරපුවාම සති 3ක් විතර කාලයක් මේ ප්‍රතිකාර කරන්න වෙනවා සහ ගොඩක් විට නිවාඩු අරන් ඉන්න පුළුවන් නම් හොඳයි. නැත්තම් කෙනෙකුට හොයන්න පුළුවන් يعني මොකක් හරි කරලා කියලා ඉදිමිලා තියෙනවනේ. හැබැයි අපි ඇස්වල විතරක් ඔපරේෂන් එකක් කරනවා නේද? කන්නාඩි දෙකක් දාගෙන හංගගෙන ඉන්න පුළුවන් ඇස් අමාරු හරි මොකක් හරි කියලා. ඩොක්ටර් දැන් මේ කාට හරි මෙන්න මේ ප්‍රශ්නේ එන්න පුළුවන්. ඒක මම හිතන්නේ ගොඩක් කට්ටියට මට ආව දැන් ප්‍රශ්නය ඩොක්ටර් මේ මම ඩොක්ටර් ළඟට ආවා කියන්නේ ෆේස් ලිෆ්ට් එකයි නෙක් ලිෆ්ට් එක දෙකම කරන්න. එතකොට ඩොක්ටර් මට දැන් ඩොක්ටර්ගේ දැන් ඩොක්ටර්නේ ආටිස්ට් මේකේ. ඒ කියන්නේ ඩොක්ටර් තමයි මූණ හදන්නේ. එතකොට ඩොක්ටර් අපි කොහොමද දැනගන්නේ මගේ මූණ සර්ජරි කරාට පස්සේ මෙන්න මෙහෙමයි කියන එක කොහොමද ඩොක්ටර් කියන්නේ අපි මේ මොකක් හරි තාක්ෂණිකින් පෙන්නනවද ඔයාගේ මූණ මෙන්න මෙතනින් මේ මෙහෙම කරාට පස්සේ මෙන්න මේ වගේ එන්නේ. මොකද අපි දන්නේ නැහැ ඩොක්ටර් කියන්නේ මම නම් දන්නේ නැහැ. එතකොට දැන් ඩොක්ටර් තමයි දන්නේ මෙයාට මෙහෙම කරුවම ඩොක්ටර් දැන් රූපේ ඇඳිලා තියෙන්නේ. මෙයාගේ මුණ මෙන්න මේ විදිහට වෙයි මේ කරවන් පස්සේ කියන්නේ අපි දන්නේ නැහැ. ඒතර අපිට ඒක සැටිස් කියන්නේ අපිට ඒක කරාට පස්සේ අපිට ඒක සෙට් දෙයි මූණ. අපි කොහොමද කලින් දැනගන්න? අපිට එහෙම මොකක් හරි තාක්ෂණික අපි පෙන්නනවද කලින් මොකක් හරි එහෙම කරන්න කියන්නේ මේමයි දැන් සාමාන්‍යයෙන් කන්සල්ටේෂන් එකට ආපුවාම වෙන දේ පෙන්වන්න පුළුවන්. මේක තමයි වෙන්නේ කියලා. හරිද? කියන්නේ තමන්ගේ රූපෙම අපි හදලා පෙන්වනද ඩොක්ටර්? හදලා කියන්නේ දැන් කන්නඩිය අතර දීලා අපි ෆේස් ලිෆ්ට් එකේ අපි ටයිට් කරන විදිහ පෙන්වන්න පුළුවන්. මේ විදිහට තමයි වෙන්නේ කියලා. හරිද? ඒක එකක්. ඊළඟ මේ සත්කම අපි ගොඩක් වෙලාවට කරන්නේ සීනති කරලා නෙමෙයි. ගොඩක් වෙලාවට කරන්නේ ස්ථානීය නිර්වන්දනය සහ පොඩ පේන් කිලර්ස් ටික දීලා එහෙම තමයි කරන්නේ.
ගොඩාක් සිඩේට් කරන්නෙත් නෑ සාමාන්‍ය සිඩේට් කළා කරන. ඒතකොට අපි සාමාන්‍ය සර්ජරි එක කරලා මේ ෆිනිෂ් කරන්න ඉස්සෙල්ලා කන්නඩි දීලා බලන්න ඕන නම් පුළුවන්. මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඊට සාපු ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඕනනම් ඇඩ්ජස්ට් කරන්නත් පුළුවන් පොඩ්ඩක්. පොඩි ඇඩ්ජස්ට්මන්ට් එකක් කරන්න පුළුවන්. බැරි නෑ. ඒක කලින්ම සම්පූර්ණ මෙන්න මේ ටෝටල් එක විව්වේ ගොඩක් ඒ වුණාට ලංකාවේ ඉන්න කට්ටියට එහෙම අවබෝධයක් නැහැ ඒක ගැන. අපි කියන එකෙන් එහාට අවබෝධයක් තියෙන කට්ටිය අඩුයි ලංකාවේ. හැබැයි දැන් පිටරටවල නම් එහෙම නැහැ. දැන් අපි ඒ ට්‍රේනින් ඉන්න කාලේ සමහර අය පේෂන්ස්ලා ඩිමාන්ඩ් කරන මේක මට මෙහෙම මේ විදියටම ඕනේ කියලා. එහෙම ඩිමාන්ඩ් කරන අය ඉන්නවා. නැත්තේ නැහැ. ඔව් එහෙම පුළුවන්. සමහර ඒවා පුළුවන් කරන්න. සමහර ඒවා බෑ. සමහර ඒවා මනස්ගත. වර අමුතුව තියෙන අර මානසික ප්‍රශ්න ආරය වගේ හදන්න මෙයා වගේ හදන්න. ඔව් එහෙම ඒවා එහෙම කරන්න බෑ. නමුත් සමහර දේවල් ඒ රික්වෙස්ට් කරන දේවල් කියන්නේ තමන්ගේ මූණ ගැන දන්නේ තමන්නේ වැඩියෙන්. එයාගේ ඒ සමහර රික්වෙස්ට් හරි. ඒකට ඒවට අපිට ප්‍රතිකාර ගන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යයෙන්ම කියන ඔබටත් මේ දේ කරගන්න පුළුවන් සරලයි. මම හිතන්නේ දවසක පොඩි මේ එකක් දාගෙන හැබැයි ඉතින් එහාට සති කීපයක් ඉතින් ඉන්න ඕනේ. සර්ජරි එක නම් සරලයි. හැබැයි සති කීපයක් මූණ වහගෙන ඉන්න ඕනේ ඉතින්. මොන වහගෙන ඉන්න ඕනේ. වහගෙන ඉන්න ඕනේ නැහැ කියන එක. වහගෙන ඉන්න ඕනේ. හැබැයි ප්‍රෙෂර් ගාමන්ට් එකද නැහැ මේ හරිය මමතද වෙන්න ප්‍රෙෂර් ගාමන්ට් එකද. කොහේ එළියට යන්න බෑද ඔෆිස් කොහමත් යන්න වෙන්නේ නැහැ. ඔව් එළියට යන එක නම් ඉතින් අපිට අනිවාර්යෙන් සීමා කරන්න වෙනවා. හැබැයි ඇස්වල විතරක් කරොත් සාමාන්‍යයෙන් දවස් 3-4කින් පස්සේ වැඩට උනත් යන්න පුළුවන් ලොකු ප්‍රශ්න. කොහමද දැන් සර්ජරි කළා මාසෙකින් පස්සේ ආපහු ඉතින් හොඳ තැන මාස ඔව් එහෙම තමයි ඉතින්. සාමාන්‍ය ෆේස් ලිෆ්ට් එකක් කරනවා නම් සාමාන්‍ය සති 3-4ක් නිවාඩු ගන්නවා නම් තමයි හොඳ. එහෙම නැතුව කරන්න අමාරුයි. ඉතින් ඔබටත් ඒ අවශ්‍ය නම් පහත තියෙන දුරකථන අංකය කතා කරන්න අපිට කතා කරලා ඉවර වෙලා ඔබගේ අපොයින්ට්මන්ට් එක දාලා කතා කරන්න නැත්නම් විස්තර දැනගන්න ඕන නම් තව කාගේ හරි මේක ෂෙයා කරන්න පුළුවන් තව කාට හරි ඕනේ කියලා හිතෙනවා නම් ඉතින් අපිත් එක්ක කතා බහ කරලා හරි දේ කරන්න හරි වෛද්‍යවරයෙක්ගෙන්. එහෙනම් අදත් අපි සමු ගන්නවා. බොහොම ස්තුතියි.